සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අවජ්ජේ වජ්ජ දස්සිනෝ වජ්ජේ චා වජ්ජ දස්සිනෝ මිච්ඡා දිට්ඨි සමාදානා සත්තා ගච්ඡanti දුග්ගතින් තී. ලස්සන උදෑසනක ඊටාම මිහිරි ලෙස ලස්සන ලෙස සුන්දර ලෙස වටිනා කියන විදියට අද දවසේ ගෙවන්න අවදි වෙලා ගෘහස්ථයේ කටයුතු සිද්ධ කරන අතර ඒ වගේම මේ ධර්මය පිපාසයෙන් නැත්තම් මේ අඩ හෝරාව තුල උතුම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් බිඳක් ජීවිතයට එකතු කරගෙන අද දවසේ ඊටාම ලස්සනට ක්‍රියා කරන්න කටයුතු කරන්න උත්සාහවත් වෙන අපේ සදෑවත් වාසනාවන්ත කාරුණික පින්වතුනි. හිරු රූපවාහිනිය හරහා සෑම දිනකම මේ උතුම් ධර්මය ප්‍රචාරය කරන්නේ නැත්නම් බෙදා හරින්නේ ඔබ සියලු දෙනාගේම ඒ නැනස, එහෙම නුවණ, ඒ ප්‍රඥාව ආලෝකය කරා ගෙනියන්න, නිවන කරා ගෙනියලා එහෙම නැත්නම් මේ සංසාර විමුක්තියෙන් ඈතර කරවීම මූලික අභිප්‍රාය අරමුණු කරගෙන තමයි මේ උතුම් සත්ක්‍රියාවක මේ සමය තුල නියැලිලා තියෙන්නේ. ඒක නිසා මේ උතුම් ධර්මයේ හැමදාම උදේට ශ්‍රවණය කරලා හොඳ සමාජයක් ගොඩනගා ගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. ලස්සන සමාජයක් ගොඩනගන්න නම් කුඩාම ඒකකයෙන් එක පටන් ගන්න ඕනේ. ඒ කුඩාම ඒකකය තමයි පවුල කියලා කියන්නේ. ඒතර පවුල ඇතුළ තුල මේ උතුම් ධර්මය අනුගමනය කිරීමක් ආරම්භ වෙනවා නම් ආන්න පින්වතුනි ඔය ඇත්තන්ගේ ජීවිතය එතනම ලස්සන වූ සුන්දර වූ වටිනා කියන තැනකට යන උතුම් තැනක් බවට පරිවර්තනය වෙනවා. ඒක නිසා අපි උත්සාහවත් වෙමු අද දවස මේ ධර්මයේ තුලින් ජීවිතේ වෙනස් කරවාගෙන ඊටාම ලස්සන තැනකට ගෙනියන්න. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වන ගාථාවක් තමයි මම මාතෘකා කරගත්තේ. මේ ගාථාව අපේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙනවා. ඇයි අපේ ජීවිතේට මේක වැදගත් වෙන්නේ? අපි මේ අර්ථය, මේන් ප්‍රකාශ කරන දෙය මේක අපේ කොච්චර ජීවිතේ සංසන්දනය කරලා බලනකොට මොනතරම් දේවල් එයිද කියන එක පිළිබඳව අපි අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරනවා නම් පින්වතුනි ආන්න ගොඩක් වැදගත් වෙයි මේ කාරණියත් එක්ක. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වන ගාථාවක් තමයි අවජ්ජේ වජ්ජ දස්සිනෝ වජ්ජේ චා වජ්ජ දස්සිනෝ මිච්ඡා දිට්ඨි සමාදානා සබ්බේ ගච්ඡanti දුක්ඛති සත්තා ගච්ඡanti දුක්ඛති. මේ ගාථාවෙන් අපිට මොනවද ප්‍රකාශ කරන්නේ? අවජ්ජේ වජ්ජ දස්සිනෝ මේ සමාජයේ ඉන්න ගොඩාක් අය හිතන්නේ ගොඩාක් පිරිසක් කල්පනා කරන්නේ වැරදි දෙය නිවැරදි විදියට තමයි. වජ්ජේ චා වජ්ජ දස්සිනෝ. ඒ වගේම නිවැරදි දේ වැරදි විදියට දැකලා වැරදි දේ නිවැරදි විදියට දකිනවා. ඒකට කියනවා බුදුහාමුදුරුවෝ වචනය මිච්ඡා දිට්ඨි කියලා. ඒතකොට සමාදානා කියලා කියන්නේ ජීවිතයට ඇති කරගෙන ඒක අනුව තමයි ක්‍රියා කරන්නේ. ඒතකොට මිච්ඡා දිට්ඨි සමාදානා සබ්බේ සත්තා ගච්ඡanti දුක්ගතින්. ඒ බඳු සත්වය දුගතියකට යනවා කියන එක තමයි මේකේ සරල අදහස. මේක උඩින් අර්ථය සරල වුණාට මෙහි කියන කාරණේ ඊටාම ගැඹුරක් තියෙනවා පින්වතුනි. ඔය ඇත්තෝ මේ ජීවිතය ලස්සන කරගන්න, සුන්දර කරගන්න, වටිනා තැනකට ගෙනියන්න උත්සාහවත් වෙන පින්වතුන් පිරිසක්. ඒ පිරිසේ මේ වටිනාකම සුන්දරත්වයේ යහපතට ගෙනියන අතරේ අන්න වටිනවා කියනවා හොඳ තැනකට ගෙනියන්න නම් ධර්මයත් එක්ක ඉන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. පින්වතුනි මේකෙදි මේ මුලින්ම දේශනා කරන්නේ අවජ්ජේ වජ්ජ දස්සිනෝ. නිවැරදි දේ වැරදි විදියට සමහර අය දකිනවා. මොකද්ද මේකේ නිවැරදි දේ හැටියට දක්වන්නේ? මේකෙදි විස්තරයට අනුව දක්වන්නේ දස කුසල කර්ම. එහෙම නැත්නම් මේ දස අකුසලයන්ගෙන් වෙන්වීම වැරදි විදිහට තමයි දකින්නේ. දස අකුසලයන්ගෙන් වෙන්වීම.
ඒ කියන්නේ දැන් කෙනෙක් හිතන්න ප්‍රාණඝාතය කරන්න කවුරු හරි ඔයගොල්ලෝ ඇසුරු කරන කෙනෙක් අකමැති කෙනෙක් ඉන්නවා නම් අනුන්ගේ ජීවිතයක් නැති කරන්න මදුරුවෙක්වත් මරන්නේ නැහැ. කූඹියෙක්වත්. මොකද මදුරුවයි කූඹියයි අලියයි ඇතයි එහෙම නැත්නම් වෙනස් සත්වයයි කියලා මේ සත්ව විදියට ගත්තාම වෙනසක් නැහැ. මදුරුවටත් තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක එකතුවක් තියෙන්නේ. ඇතාටත් එහෙමයි අලියටත් එහෙමයි. එතකොට අලියට එක පවක් කූඹියාට එක පවක් කියලා සත්වයාගේ උස මහතනු එහෙම එකක් නැහැ. සත්ව කියන මාතෘකාව ගත්තාම ඔය ඕනම සත්වයක් එකයි. ඒකින්ද ස්කන්ධ පහකින් සැදුම්ලත් ඒකකයක් නා. එහෙම නැත්නම් මහා භූත කොට්ටාසයකින් සැදුම්ලත් ඒකකයක් නම් එතන පුද්ගලවාදයක් නැහැ. ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් ආදී මේ නිර්මාණය වුණු කොටස් වල එකතුවක් පවතින්නේ. මේ එකතුවක් පවතීමේදී ක්‍රියාකාරීත්වය ඇති වෙනවා. අතපය මේ ඉන්ද්‍රයන්ගේ ඇස කන නාසය දිව ශරීර ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මේ ක්‍රියාකාරීත්වයක් තියෙන සත්වයක් යම්කිසි කෙනෙක් ජීවිතයෙන් තොර කරනවා නම් ඒ තොර කිරීමට අකමැති නම් අනේ අකමැති පුද්ගලයාව පිරියලා යම්කිසි කෙනෙක් කතා කරනවා නම් එයා ඒ පිරියලා කතා කරන කෙනා මිච්ඡා දිට්ඨියෙන් යුක්ත වූ කෙනෙක් තමයි. සමහරක් වෙලාවට වචන පාවිච්චි කරන්න පුළුවන් උපාසකයා වගේ විවිධ වචන පාවිච්චි කරන්න පුළුවන් සමාජයේ ඉන්නකොට. නමුත් එයා හරි ලස්සනට ජීවිතේ ගෙවාගෙන යනවා වැරදි වැඩ කරන්නේ නැතු. කෙනෙක් ප්‍රාණඝාතයක් ඒක ආහාරය සඳහා වෙන්න පුළුවන් විවිධ කාරණාවන් මූලික කරගෙන කරන දෙයකට විරුද්ධ වෙන කෙනෙකුට එයාට එරෙහිව නැගී සිටිනවා නම් ආන්න එයා මිච්ඡා දිට්ඨි කෙනෙක්. ප්‍රාණඝාතයෙන් තොර වෙන කෙනෙක්ව විවේචනය කරනවා නම් ඒ විවේචනය කරන තැනැත්තා මිච්ඡා දිට්ඨියෙන් යුක්ත වූ තැනැත්තෙක්. ඒක නිසා අන්න පළවෙනි කාරණේ භාග්‍යවතුන් වහන්සේ දක්වනවා මේ වැරදි සිතුවිල්ල වැරදි දේ තුලින් වළකින්න කියලා. මේ වැරදි සිතුවිලි ඒ දේවල් සමහරක් අය එල්බ ගන්නවා ප්‍රාණඝාතය කිරීම හොඳ විදියට දකිනවා. නමුත් බුදුදහමේ උගන්වන්නේ ප්‍රාණඝාතය කරන කෙනෙක් නම් එයා දුගති ආත්මයකට යනවා දුක් විපාක විඳින කෙනෙක් හැටියට තමයි දක්වන්නේ. එයින් තොර වුණොත් එයා මිච්ඡා දිට්ඨිය සමාදන් වුණ කෙනෙක්. ඒ මිච්ඡා දිට්ඨිය හේතු කොටගෙන දුගතියකට යනවා දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා එයාට නරකයකට යනවා කියලා තමයි මේ ගාථාවට අනුව ඔන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දෙවෙනි කාරණය අදත්තා දාණය බලන්න හොරකම් කරනවා. සමහර තැන්වල කියනවා අනේ ඔය පොඩි දෙයක් ගත්තට මොකද වෙන්නේ? අර වැරද්දේ පැටලෙන්නේ නැති. අනේ මන්නම් කවදාවත් අබමල් රේණුවක දෙයක්වත් අරගෙන නැහැ කාගෙන්වත් හොරසිතී. කියලා අභිමාණයෙන් කියන මිනිස්සෙක් හිටියාම එයාව විවේචනය කරලා සමහරක් වෙලාවට ඒක වැරද්දක් විදියට දකිනවා. කියනවා එහෙම දෙයක් පොඩි දෙයක් ගත්තට මොකද වෙන්නේ? ඔය ලොකුවට හොරකම් කරන මිනිස්සු අතරේ. අපි මේ පොඩි දෙයක් නේ ගත්තේ. මේ අනුන්ගේ දෙයක් ගැනීම ඒක ලොකු දෙයක්ද පොඩි දෙයක්ද කියලා අදාළ නැහැ. ගන්න දේ ගන්න සිතුවිල්ල ඒ සිතුවිල්ල තියෙන අදත්තා දාණය නම් ඒක සාමාන්‍යකරණය කරන්න හදනවා නම් ඒක වරදක් නැති විදිහට දකින්න හදනවා නම් ආන්නේ යා මිත්‍යා දිට්ඨිය කියලා තමයි මෙතෙන්දී සඳහන් කරන්නේ. හොරසිතින් යමක් ගන්නවා නම් ඒක මිල මුදල් වෙන්න පුළුවන්, භාණ්ඩයක් වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න පුළුවන්. කුමන හෝ ආකාරයකින් එහි තියෙන්නේ හොරකම් කිරීමේ දෙයක් නම් එතෙන්දී බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ සොරසිතින් යමක් ගන්නවා නම් අන්න ඒක මිච්ඡා දිට්ඨිය සමාදන් වීමක් හැටියට තමයි දක්වන්නේ. බලන්න පින්වතුනි එතකොට ඔය ඇත්තන්ට තේරෙනවා මේක මේ මිච්ඡා දිට්ඨිය සමාදානා මිච්ඡා දිට්ඨිය සමාදන් වෙන අයගේ ලක්ෂණයක් තමයි මේ හොරකම සාධාරණීකරණය කරමින් ඒක ක්‍රියාත්මක වෙනවා. එතන තියෙන්නේ සත්තා ගච්ඡanti දුග්ගතින් ඒ සත්වයා දුගති ආත්මයකට යෑමක් තමයි තියෙන්නේ. ඔය ඇත්තන් එතකොට ආන්නේ ඒකෙන් වැළකීලාද බලන්න හිතලා. තුන්වෙනි කාරණේ කාමයේ වරදවා හැසිරීම. ඒක සතුටුයි විදියට දකිනවා. ඒ සතුට සමහරක් වෙලාවට අපිට
දුක් විපාක ගෙන දෙන දෙයක් වෙනවා. මිතුරු සමූහයත් එක්ක එකතු වුණාම මට මෙච්චරක් හිටියා මෙච්චරක් ඉන්නවා වගේ ඒ වගේ වදන් කියන්නේ සමහරක් වෙලාවට මහා සමාජයේ කැපී පෙනෙන පුරුෂයෙක් ස්ත්‍රියක් වගේ පෙන්වන්න. ඒ ස්ත්‍රියක් පුරුෂයෙක් විදියට පෙන්වුවත් ඒක තුල ඒක සාධාරණීකරණය වෙනවා නම් එතන තියෙන්නේ මිච්ඡා දිට්ඨිය සත්තා ගච්ඡanti දුග්ගතින් එයා දුගති ආත්මයකට තමයි යන්නේ. මේ දුගති භවෙන් මුදෙන්න නම් අන්න ඒ දේවල් අවාජ්‍ය වජ්‍ය දස්සිනෝ මෙයා දකින්නෙම නිවැරදි දේ වැරදි විදියටමයි කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණොත් ආන්න එයාට ලස්සන තැනකට යන්න පුළුවන්. නමුත් ඒක තොර වෙලා ක්‍රියා කරනවා නම් යම්කිසි කෙනෙක් ඒක සාධාරණීකරණය කරනවා නම් අර හොඳින් ඉන්න එක හොඳ නෑ කාමයේ වරදවා හැසිරෙන්නේ නැතුව ඉන්න එක හොඳ නෑ කියලා පොළඹවා ගන්න හදනවා නම් ඔහොම කරාට කමන්නේ කියලා හිතෙනවා නම් කියනවා නම් ප්‍රකාශ කරනවා නම් හොඳින් ඉන්න අය විවේචනය කරනවා නම් ඒ අය පිරිහෙලා කතා කරනවා නම් ආන්න ඒ ඇත නැත්තෝ මොකද වෙන්නේ? මිච්ඡා දිට්ඨියට ඇද ගැනීම මිච්ඡා දිට්ඨියක්. හොඳ දේ නරක විදියට දකින ඔහොම ඉන්න එපා. ඔහොම වැඩක් නැහැ. ඔයට වැඩිය සතුටක් තියෙනවා කියා මේවා පොළඹවා ගන්නවා නම්. බොරුවක් කියනකොට බොරු කියන එක හොඳ නැහැ කියලා කෙනෙක් ඉන්නකොට ඒකේ අකුසලයන් ගැන හිතන කෙනෙක් ඉන්නකොට එයාට කියනවා නම් ඒක ක්‍රියා කරනවා නම් ඔය බොරු කීමේ විපාකයක් නැහැ. දුක් විපාකයක් නැහැ. ඕක එකක් දෙකක් වීලුවට කිව්වට කමන්නේ. එවැනි සිතුවිල්ලක් යම්කිසි කෙනෙක්ගේ සිතකට මතුවෙනවා නම් එයා මිච්ඡා දිට්ඨිය සමාදන් වුණ කෙනෙක්. නිවැරදි දේය තියෙද්දිත් වැරදි පැත්තකට යොමු වීමක්මයි හේයින් සිද්ධ වෙන්නේ. මේ බොරු කියන කෙනෙකුට මේ ලෝකේ වැරදි කරන්න වෙනත් නොකල හැකි වරදක් නැහැ කියලයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මුසාවාදිස්ස ජාන්තුණු මේ බොරු කියන කෙනෙකුට මේ සමාජයේ ඕනෑම වරදක් කරන්න පුළුවන්. ආන්න බලන්න පින්වතුනි එනං මේ බොරු කියන එක බොරුවෙන් නියැලෙන අය ඒ අය මොකද කරන්නේ? බොරුව මැත්තේම ජීවිතේ ගෙවන්න හදනවා නම් ඒක මිච්ඡා දිට්ඨි සමාදානා. අර නිවැරදි දේ දන්නවා ඇත්ත කිව්වොත් ජීවිතේ ගොඩාක් ලස්සන මෙලොව සැප වෙනවා පරලොව සැප ලැබෙනවා. නමුත් මේක තේරුම් ගන්න නැතුව වැරදි දේ වැරදි විදිහටම අල්ලගෙන නිවැරදි දේත් වැරදි විදිහට අල්ලගෙන ජීවත් වෙනවා නම් එයා මොකද කරන්නේ? නිවැරදි දේ වැරදි විදිහට ගත්ත කෙනා සත්තා ගච්ඡanti දුග්ගතින් දුගතියකටම තමයි පාර කපා ගන්න යන්න හදන්නේ. ඊළඟට බලන්න කේලම් කියන එක. කේලමක් විදිහට නෙවෙයි මම මේ කියන්නේ කියා සමහරක් වෙලාවට ආයතනවල යම්කිසි සේවය කරන තැන්වල ඒ වගේම කොහේ හරි යන තැනක ඒ ගමේ ඉන්න තැනක නගරේ ඉන්න තැනක ගෙදර මම මේ කේලමක් කියනවා එහෙම කියලා හිතන්න එපා කියලා ඒ විදියටම කියනවා. දෙදෙනෙක් අතර කෙටවීමට ඔයාට මෙහෙම කිව්වා සමහරක් වෙලාවට වැඩි කරලා කියපු ප්‍රමාණය සමහර විට වතුර කෝප්පයක් තරම් ප්‍රකාශ කරන ප්‍රමාණය වතුර කලයකටත් වඩා වැඩි වෙන තරමට ඒ තරම් ප්‍රමාණයෙන් විශාල කරලා කියන අවස්ථාවන් ඕන තරම් තියෙනවා සමාජය තුළ. ඒක මගෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? කේලම් කීමේ විපාකයක් නැහැ කියලා එයා හිතන්නේ. නිවැරදි දේ වැරදි විදියට අල්ලගත්තාම කේලම් කියන්න හිතෙනවා. හැබැයි එයාට තේරෙනවා නම් මේකේ අකුසල විපාකයක් තියෙනවා. මේකෙන් දුක් විඳින්න වෙනවා. මේ භවයේ නැත්තම් ඊළඟ භවයේ හරි. මටත් මේ විපාක අනිෂ්ට විපාක පිටිපස්සෙන් එනවා කියලා හිතෙනවා නම් ආන්න එයා ඒකෙන් වළකින අනිත් අය කෙටවීම සමාජය තුලින් පිරිහෙන ලක්ෂණ මේ වගේ මිදෙන්න ඕනි කියලා හිතෙනවා නම් අන්න එයා ඒකෙන් වළකින්න උත්සාහ කරනවා. බලන්න පින්වතුනි මේ දේ තුල අපිට බුදුහාමුදුර කොච්චර දෙයක් කියා දෙනවද? කේලම් කියලා කොටවලා ඒ දේවල් කරනවා නම් එයා මිච්ඡා දිට්ඨියක් සමාදන් වුණ කෙනෙක්, වැරදි දෙයක් අනුගමනය කරන කෙනෙක්. එයා පාර කපා ගන්න එයා යන්න හදන්නේ එයාගේ ජීවිතයේ අකුසල චෛතසිකයක්මයි වර්ධනය කරලා තියෙන්නේ. සත්තා ගච්ඡanti දුග්ගතින් එයා දුගතියකටමයි යන්න හදන්නේ. එයින් මිදීමක් තමයි මෙතෙන්දී අපේක්ෂා කරන්නේ මේ මිසදිටු භාවයෙන් මිදීමක්. අන්න අපි එහෙනම් කේලම් කියන මේ දේවල් වල බුදුහාමුදුර දේශනා කළේ වලකින්න කියලා. නමුත් ඒ වැලකීම වෙනුවට කේලමම ජීවිතේ කරගත්තොත් අන්න දුක් විපාක විඳින්න වෙනවා. ඊළඟට බලන්න පරුස වචන සමහරු කියනවා. තමන්ගේ මුඛය විවෘත කරන හැම වෙලාවකම පිට වෙන්නේ අසන්න බැරි
මේ සමාජයේ විසින් බැහැර කළ යුතු අශෝභන කියන වචන ස්වල්පයන් තමයි සමහරුන්ගේ මුඛය තුලින් මේ සමාජයට මුදා හරින්න පිට වෙන්නේ. ඒ මුඛයන් සමහරක් වෙලාවට ළඟින් යන්න බැරි ස්වරූපයට දුගඳ හමන ස්වරූපයෙන් යුක්තයි. ඒ වගේම තමයි මුහුණ බලන්න බෑ මහා පෙනුමින් නපුරු ගතියන් ප්‍රකට වෙන සරපරුස ස්වරූපයෙන් යුක්තයි මෛත්‍රී සාගත චේතනාවක් නැති මුහුණු. ඒ නිසා කෙනෙක්ගේ මුහුණු බලන්න අකමැති, දකින්න අකමැති, ඉන්න අකමැති, ඒ අයත් එක්ක ගොඩාක් දෙනෙක් ඇසුරට අකමැති ස්වභාවයටපත් වෙනවා. නමුත් එයා හිතන්නේ මොකද්ද? පරුස වචනයක් කියලා සරපරුසව කතා කරන එක මේ සමාජය විසින් පිළිගන්නා දෙයක්. මම පිළිගැනීම ඒ වගේම මේ සමාජය තුළ ඊටාම උසස් තත්වයට අර සමාජයේ කියන්නේ තරුණයන් අතර වීරයෙක් වෙන්න පරුස වචනයක් කියලා බොහොම සරපරුස විදියට ඉන්නවා නම් අන්න සමාජයේ මාව පිළිගන්න කෙනෙක් වෙනවා. මම තමයි කෙනා කියලා හිතාගෙන එහෙම දේවල් සිද්ධ කරනවා නම් එයා අනුගමනය කරන්නේ මිච්ඡා දිට්ඨියක්. මේ මිච්ඡා දිට්ඨි සමාදානා සත්තා ගච්ඡanti දුක්ගති. මෙයා දුගතියටමයි පාර කපාගන්නේ. සරපරුස විදියට ඒක ගෘහස්ථය ඇතුළේ වෙන්නත් පුළුවන්. ස්වාමි දියණියට දරුවන්ට, එහෙම නැත්නම් ස්වාමි පුරුෂයාට දරුවන්ට, එහෙම නැත්නම් දරුවන් විසින් දෙමව්පියන්ට, දෙමව්පියන් විසින් දරුවන්ට, ආච්චි අම්මලා සීයලා මුණුබුරු මුණිබිරියන්ට, මුණුබුරු මුණිබිරිය ආච්චි අම්මලා සීයලාට මේ කවුරු වුණත් ගෘහස්ථය ඇතුළේ වෙන්න පුළුවන්. අල්ලපු ගෙදරත් එක්ක වෙන්න පුළුවන්. සමාජයත් එක්ක වෙන්න පුළුවන්. ආයතනයක වෙන්න පුළුවන්. සරපරුස විදියට හැම වෙලාවෙම කෑ ගහනවා නම් ඒක තුල ගොඩනගන්නේම වැරදි සමාජයක්, හැබැයි වැරදි මිච්ඡා දිට්ඨියක් අනුගමනය කරන්නේ. ඒක තුල හිතනවා නම් ඔබ යහපත කරා යනවා කියලා නෑ. එතන තියෙන්නේම දේශාගත සිතුවිල්ලක්, වෛරයක්. ඒ වෛරයත් එක්ක තරහවත් එක්ක වැරදි තැනකට තමයි මේ පොළඹවාගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක මිච්ඡා දිට්ඨි සමාදාන හැටියට. මේ මිත්‍යා දිට්ඨියත් එක්ක එයා යන්නෙම දුගතියකට තමයි. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ මේකේ මුලින්ම කියනවා අවාජ්‍ය වජ්‍ය දසිනෝ නිවැරදි දේ වැරදි විදියට දකින්නවා එයා. මේ පරුස වචන කියන එකෙන් වළකිනවා කියන එක හොඳයි කියලා එයා කල්පනා කරන්නේ නෑ. පරුස වචන කියන එක තමයි හොඳයි කියලා හිතන්නේ. දුගතියකටමයි යන්නේ. ඊළඟට බලන්න හිස් වචන කතා කර කර ඉන්නවා. හිස් වචන කාලේ නාස්ති කරමින් මේ ගෙවන ජීවිතය තුල බලන්න අපේ ජීවිතේ කොච්චරනම් වැරදි තැනකට යනවද? ඒක සමහර විට දුරකථන ඇමතුමක් වෙන්න පුළුවන්. ඒක සමහරක් වෙලාවට ගෘහස්ථයට පැමිණෙන කෙනෙක් වෙන්න පුළුවන්. ආයතනයක් තුල ඉන්න පිරිසක් වෙන්න පුළුවන්. බලන්න ආහාර ටිකක් ගන්න ගියාම මේසයක් වටේ ඉඳගෙන සමහරක් කාර්යාලවල සමහර ස්ථානවල වැඩ කරන්න ගියාම අපි කොච්චර කාලේ නාස්ති කරනවද? අරයාගේ ස්වරූපය, මෙයාගේ ස්වරූපය, අරයාගේ හැටි, මෙයාගේ හැටි කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රාජ කතා, චෝර කතා, සග්ග කතා, විවිධ කතා වර්ග තියෙනවා. අන්න ඒ වගේම වලකින්න කියලා කිව්වේ. මේ වගේම වලකින්න නැතුව මේ කතන්දරය දීර්ඝ කාලීනව කරගෙන යනවා. මේ කතාව නිසා ආන්න බලන්න අපේ ජීවිතයට ගොඩාක් ප්‍රශ්න අපි ඇති කරගන්නවා මේ කාලේ නාස්ති වීමත් එක්ක. බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ වැරදි දෙයින් වලකින්න කියලා. නමුත් ඒක අල්ලගන්නේ නැහැ. ඒක හිතන්නේ ඒක වැඩක් නෑ. අපි අපේ ජීවිතය ලස්සන කරගන්න නම් අරය ගැන, මෙයා ගැන, රජය ගැන, විවිධ තැන් ගැන විවේචනය කරමින් නිදහසේ වචන කතා කරමින් කාලේ නාස්ති කරන්න ඕනේ. එහෙම තමයි අපි හිතන්නේ. ඒක මිච්ඡාදිට්ඨි සමාදානා මිච්ඡාදිට්ඨියක් අල්ලා ගැනීමක් හැටියට තමයි දකින්නේ. නිවැරදි දේ තියෙද්දිත් අපි කතා කරනවා නම් ධම්මීව කතාරියෝ වතුන්නී භාවෝති. කතා කරනවා නම් ධාර්මික කතාවක් කතා කරන්නේ නැත්නම් නිශ්ශබ්දව ආර්ය තෘෂ්ණිම් භූත භාවයෙන් ගෙවන්න කියලා කියන්නේ. ඒක බැරුව අපි මේ දේවල් නිරන්තරයෙන් කතා කරමින්, හිස් වචන කතා කරමින් කාලේ නාස්ති කරන එක හොඳයි කියලා හිතනවා නම් එයා නිවැරදි දේ වැරදි දේ විදියට අල්ලගෙන තමයි තියෙන්නේ. ඒ කියන්නේ එකෙන් වලකින්න ඕනි කියන එක වලකින්න ඕනේ නැහැ කියලායි අල්ලගෙන තියෙන්නේ. හිස් වචන කතා කිරීම හොඳ විදිහට තමයි දැකලා තියෙන්නේ. ඒක මිච්ඡා දිට්ඨියක්. අන්න ඒකෙන් වළකින්න කිව්වා. ඊළඟට දැඩි ලෝභයෙන් යුක්තයි නම් ඒක හොඳ විදිහට දකිනවා. ඕවා දීලා වැඩක් තියනවාද? මේ හම්බ කරන ඒවා අපිට කවදා හරි අපේ දරුවන්ට ඉතුරු කරන්න ඕනේ. මේ දේවල් අපි නැති කරලා බෑ, විනාශ කරලා බෑ. මේවා තව තව වැඩි කරගන්න ඕනේ, ආරක්ෂා කරගන්න ඕනේ. පරිත්‍යාග කරලා වැඩක් නැහැ. දීලා වැඩක් නැහැ, අනුන්ට දීලා වැඩක් නැහැ කියා ඉඳලා අපි මැරලා යන්න හදනවා නම් දැඩි ලෝභයි නම් කන්නේත් නැත්තම් gedara ජීවිතේ නිකන් ඔය අනුභව කරමින් ඉන්නවා නම් අඳින්නේ පළඳින්නෙත් නැත්තම් හොඳ වාහනයක් ගන්න නැත්තම් ගෙවල් දොරවල් හදන්න නැත්තම්
ඒවා ඉතුරු කිරීම විතරක් කරනවා නම් ඒක රාජ්‍ය ප්‍රතිපත්ති නිසා නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දෙයකින් අපිට කොයි වෙලාවෙ නැති වෙන්න හරි පුළුවන්. ඉතිරි කරගන්නේ දුන් දේ පමණයි. නමුත් පරිත්‍යාග චේතනාවක් නැති දැඩි ලෝභයෙන් යුක්ත වූ තැනැත්තා හිතනවා නම් ඒක තමයි හරි කියලා අර දුන් දේ විපාක ගැන හිතන්නේ නැත්නම් ලස්සන ජීවිතය ගැන හිතන්නේ නැත්නම් ඒ නිවැරදි දේ දකින්න නැති කෙනා මිච්ඡා දිට්ඨියක්මයි සමාදන් වෙලා තියෙන්නේ. දැඩි ලෝභය නැති කිරීම හොඳයි කියලා හිතෙන්නේ නැත්නම් එයා වැරදි දෙයක්මයි අල්ලගෙන තියෙන්නේ. කෙනෙකු නැසීමේ චේතනාවක් ඇති කරගෙන තියෙනවා නම් කෙනෙක් මරණයට පත් කරන්න ඕනි කියලා දැඩි කේන්තියෙන් ඉන්නවා නම් ඒක තමයි හරි කියලා ඔයා හිතනවා නම් ඔයා මිච්ඡා දිට්ඨියක් අල්ලගෙන ඉන්නේ. එයින් වළකින්න ඕනි කියලා හිතනවා නම් අන්න එතන තියෙනවා හොඳ සිතුවිල්ලක්. භාග්‍යතුන් වහන්සේ දක්වන්නේ මේ නම් මේ හොඳ සිතුවිල්ලට යන්න කියලා. හොඳ පැත්තට යොමු වෙන්න කියලා. හොඳ පැත්තට යොමු වෙන්නේ නැත්නම් හොඳ සිතුවිල්ලට යන්නේ නැත්නම් ඒ කාරණය පිළිබඳව දැඩි අවධානයෙන් යොමු කරන්න ඕනි කාරණයක් එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්තිමට මිච්ඡා දිට්ඨි සමාදාන. මිච්ඡා දිට්ඨියෙන් යුක්තයි නම් වැරදි දේවල් දෘෂ්ටියෙන් එල්බගෙන දෙසටක් මිත්‍යා දෘෂ්ටියෙන් සාසද වාදයේ උච්ඡේද වාදයේ මේ වගේ වාද දෙසටක් මිත්‍යා දෘෂ්ටියෙන් එල්බගෙන නම් ඔබ ජීවත් වෙන්නේ. අන්න ඒන් වලකින එක හොඳයි කියලා හිතෙන්නේ නැත්නම් ඔබ නිවැරදි දේ හරියට අල්ලගෙන වැරදි දේමයි නිවැරදි විදියට දැකලා තියෙන්නේ. අන්න ඒතොර නිවැරදි දේ වැරදි විදියට දකිනවා නම් ඔබ මිච්ඡා දිට්ඨිය සමාදන් වෙලා තියෙන්නේ. අවජ්ජේ වජ්‍ය දස්සිනෝ වජ්ජේ චාවජ්‍ය දස්සිනෝ. එතකොට මේ වැරදි දේවල් අපි දකින්න ඕනි නිවැරදි විදියට කවුරු හරි දකිනවා වැරදි දේ. අන්න එතෙන්දි දුක් විපාක විඳින කෙනෙක් බවට පත් වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව බලන්න මේ නිවැරදි දේ හරියට දකින්න නම් වැරදි දේ වැරදි විදියට දකින්න නම් අපි ගොඩාක් කුසල චෛතසිකයන් යොමු වෙන්න ඕනි. දැන් මෙතෙන්දි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කාරණයක් බලන්න මොකද්ද මේ නිවැරදි දේ වැරදි විදියට දකිනවා වගේම වැරදි දේ නිවැරදි දකිනවා. ඒ දුන් දේ විපාක නැත. තව කෙනෙක් හිතනවා දුන් දේ විපාක නැහැ කියලා. ඊළඟට නොදුන් දේ විපාක නැහැ කියලාත් හිතනවා. මේ ඔක්කොම වැරදි දේ නිවැරදි විදියට අල්ලා ගන්නවා. ඕවා දීලා වැඩක් නැහැ මෙහෙමයි කියලා එහෙම අල්ලා ගන්නවා. අකුසලයේ විපාක නැහැ කියලා හිතනවා. අකුසල කර්ම ඒතකොට කයෙන් වචනයෙන් සිතින් සිදුවන අකුසල කර්ම වල විපාක නැහැ කියලා හිතනවා. කුසල කර්ම වලත් විපාක නැහැ කියලා. හොඳ දේ තුලත් විපාක නැහැ කියලා හිතනවා. ඊළඟට අම්මා කෙරේ අනුගමනය කරන සලකන ඒ ಗುಣධර්ම පෝෂණය කරන අම්මා තාත්තට සලකන එකේ විපාකයක් නැහැ කියලා හිතනවා. සමහර දේශනාවන් වල ඒ අම්මා තාත්තා ගැන හිතන්නේ නැත්තම්. ඊළඟට අම්මා තාත්තට පෝෂණය කිරීම හොඳයි කියලා හිතෙන්නේ නැත්තම්. එයා වැරදි දෙයක් නිවැරදි විදිහට තමයි අල්ලගෙන තියෙන්නේ. ඊළඟට තාත්තා අප්පච්චි කෙරෙහි අවධානයක් නැත්තම් උදව් කිරීමක්, සැලකීමක්, පෝෂණය කිරීමක් පිළිබඳව අවධානයක් නැත්තම් එයා මොකද කරන්නේ? මේකේ දුක් විපාක විඳින කෙනෙක් බවට පත් වෙනවා. මේ දුකේ ගැලිලා ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. මේක සබ්බේ සත්තා ගච්ඡanti දුක්ගතින්. එයා දුගතියකට තමයි යන්න හදන්නේ. මව කෙරේ, පියා කෙරේ මේ දේවල් පිළිපැදීම මේකෙන් හිතන්නේ නැත්තම්. ඊළඟට පරලෝව ගිය කෙනෙකුට මෙලොවක් නැහැ කියලා, නැවත උපතක් නැහැ කියලා හිතනවනම්. මෙලොව ඉන්න කෙනෙකුට පරලොවක් නැහැ කියලා හිතනවනම්. අන්න ඒවා මේ වැරදි දෙයක් නිවැරදි විදියට අල්ලා ගන්නවා. මේ ලෝකේ ඉන්න කෙනෙකුට නැවත භවයක් කටගන්නේ නැහැ කියලා කවුරු හරි දේශනා කරන අයත් දැකලා තියෙනවා. ඔය වැරදි දෘෂ්ටියෙන් තමයි මේ දේශනාව තුළින් අල්ලාගෙන කියන්නේ. මේ මිත්‍යා දිට්ඨිය ඒ අය ඔක්කොම දුගතියකට තමයි යන්නේ. ඒක නිසා මේ දුගතියෙන් මිදෙන්න නම් සුගතියකට යන්න නම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වැරදි දේ නිවැරදි කරගෙන අපි ගෙනියන්න ඕනි. ඒක නිසා අපිට මේකදි කියනවා අවජ්ජේ වජ්‍ය දස්සිනෝ නෙවෙයි. මේක නිවැරදි දේ නිවැරදි විදියට දකින්න. වැරදි දේ වැරදි විදියට දකින්න. එහෙම දකින කෙනා සම්මා දිට්ඨිය සමාදාන. එයා සම්මා දිට්ඨියක් තමයි සමාදන් වෙන්නේ. සත්තා ගච්ඡanti සුග්ගතින්. එයා සුගතියකට යන. එහෙම නැති කෙනා මොකද වෙන්නේ? අන්න දුගතිය ආත්මයක් තමයි හදාගන්නේ. දුක් විපාක ගෙන දෙන තැනකට තමයි එයා ආරය යන්නේ. මිච්ඡා දිට්ඨි සමාදාන වැරදි දෘෂ්ටියක් එල්බගෙන වැරදි දෙයක් ජීවිතයට එකතු කරන යම් කිසි කෙනෙක් ක්‍රියා කරනවා නම් ආන්න එයාගේ ජීවිතයේ දුක් විපාක ගෙන දෙන වැරදි තැනකට
ජීවිතයේ භවයෙන් භවයට ඊටාම දුක්ගෙන දෙමින් විපාක විඳිමින් යන කෙනෙක් බවට පත් වෙනවා. ඒක නිසා පින්වතුනි අද දවසේ ජීවිතයට එකතු කරගන්න මම වැරදි දේ වැරදි විදියට දකිමින්, නිවැරදි දේ නිවැරදි විදියට දකිමින්, නිවැරදි දේ නිවැරදි විදියට අනුගමනය කරමින්, වැරදි දේ ජීවිතෙන් අයින් කරමින්, සම්මා දිට්ඨිය සමාදන් වෙමින් මේ සංසාර විමුක්තිය කරා යන්න මගේ ජීවිතේ මම පුරුදු පුහුණු කරගන්නවා, ඉක්මනින්ම භව සංසාරයෙන් එතර වෙන්න උත්සාහවත් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න. ඒ අදිෂ්ඨානය තුලින් ලබා ගන්නා වූ පුණ්‍ය ශක්තිය අපි පළමුවෙන් ඉෂ්ඨකාමී පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියන්න. ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මියගිය සියලුම ඥාතීන් සියයට නගා ගන්න. ඒ සම මේ පින් අනුමෝදන් වේවා, දුකෙන් මිදේවා, නිවන් ලබා ගනිත්වා කියලා සාදු කියන්න. මේ උතුම් කාර්ය කරවීමට කටයුතු කරන අපේ රේනෝද සිල්වා මැතිතුමා, මැතිණිය එම නිවසේ ඉන්න සියලු දෙනාටම, ඒ වගේම මේ හිරු රූපවාහිනී කාර්ය මණ්ඩලය ඇතුළු හිරු මාධ්‍ය ජාලයේ සියලුම කාර්ය මණ්ඩලය හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා ඔබ සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය බලය මෙලොව සපවත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. චිරජීවනයේ දීර්ඝායස නිරෝගී සම්පන්නිය සියලු පැතුමන් ඉටුවීම පිණිස හේතු වාසනා වේවා. අවසන හැමෝටම නිර්වාණය කරා ප්‍රවේශ වෙන්නම මේ ධර්මය ඉවහල් වේවා, හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා